සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ තරු ඉන්ෆෝ YouTube නාලිකාවට. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් 20 සිට 26 දක්වා සතියේ ලග්න පලාඵල ගැන. අපි එන වීඩියෝ එකට ගිහින් බලමු මේ සතියේ ඔයාලගේ ලග්න වලට අදාළව කියවිලා තියෙන ලග්න පලාඵල මොනවද කියලා. මේෂ ලග්නය පවුලේ කටයුතු වලදී මූලිකත්වය ගන්නා කාලයක්. ඒ වගේම අවුල් සහගත කටයුතු කිහිපයක් නිරවුල් කර ගැනීමට හැකි වෙනවා. ගේ දොර අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමක් සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂ කෙනෙකුගේ හමුවීමක්ද සිදුවීමට පුළුවන්. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු සැලසෙනවා. විදේශ රැකියාවකට අඩිතාලමක්ද යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතෙක් කරගෙන රැකියාවට පැවති අවහිරතා මගහැරී යාමක් දක්නට පුළුවන්. ඒ වගේම සුළු ලාභ ලැබීම් හිමි කරන නව ආදායම් මාර්ග යෙදෙන සතියක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම පපුව උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමටත් සිද්ධ වෙනවා. මීට අමතරව රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වෙන්නත් ඕනි සතියක් මේක. අය 6යි, වැය 7යි, ජය අංකය 4, ජය වර්ණය නිල්, ජය දවස අඟහරුවාදා. වෘෂභ ලග්නය අලුත් මිලදී ගැනීමට කටයුතු උදා කරන සතියක් මේක. ඒ වගේම විශ්වාසවන්ත බැඳීමකට කරුණු උදා කරන බවක් පෙන්눔 කරනවා. මීට අමතරව වැඩිහිටියෙකුට අප උපස්ථාන කිරීමට අවස්ථාව උදා කරනවා. ඒ වගේම පැවති ගැටලුකාරී බවකින් නිදහස උදා කරන සතියක් මේක. රැකියාවේ කටයුතු සම්බන්ධ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමටත් කටයුතු කරන සතියක් මේක. මීට අමතරව අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. උගත්කමට සරල රැකියා මාර්ගවලට හේතු ඇති කරන සතියක්. ඒ වගේම නිින්ද යාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන බවක් පෙන්වුම් කරනවා. මීට අමතරව දතක ආපාදයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයක් මේක. අය 7යි, වැය 5යි, ජය අංක 4, ජය වර්ණය කොළ, දවස සිකුරාදා. මිථුන ලග්නය සමාජයේ තරමක් ඉහළින් වැජබී සිටීමට අවස්ථාව උදා කරනවා. විරුද්ධවාදියෙකු නිසා ඇතිව තිබූ කරදර බාධා මගහැරී යාමක්ද පෙන්눔 කරනවා. හදිසි දේපල ගනුදෙනුකට ඉඩකඩ ඇති බවක් පෙන්눔 කරනවා. ඒ වගේම වගකීමෙන් හා උත්සාහයෙන් රැකියාවේ කටයුතු කරගෙන යාමක්ද පෙන්눔 කරනවා. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන කාලයක් මේක. දෑතේ මහන්සියෙන් කරන රැකියාවලින් ලාභ ලැබීමක්ද දක්නට පුළුවන්. අතේ පයේ ඇතිවන හිරිගතියට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වීමක්ද දක්වන්න ඕනි. අය 5යි, වැය 7යි, ජය අංකය 2, ජය වර්ණය තැඹිලි, දවස බදාදා. කටක ලග්නය සමාජ සේවා කටයුතු පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන කාලයක්. ළඟම හිතවතෙකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරනවා. සතිය මැද කාලයේදී අවිවාහකයන්ට සුබදායකයි. හිතවත්කම් අලුත් කරන කාලයක් මේක. පැවති සහෝදර මතභේදයක් මගහැරී යාමක් දක්නට පුළුවන්. අලුත් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භීමටද අවස්ථාව උදා කරනවා. පිරිස් පාලනය අනදෙන ශේෂ්ත්‍රයේහි රැකියා මාර්ගවලට අවස්ථාව උදා කරනවා. ඒ වගේම රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමක්ද දක්නට පුළුවන්. නින්දට බාධා වන අන්දමේ සෙම් රෝගයකින් පීඩා අත් කරනවා. ඒ වගේම පරම්පරාගත රෝගයක් හේතුවෙන්ද පීඩා ගෙන දෙන කාලයක් මේක. අය 7යි, වැය 5යි, ජය අංකය 4, ජය වර්ණය කොළ, දවස බ්‍රහස්පතින්දා. සිංහ ලග්නය දරුවෙකුගේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙනවා. වෙනතට වඩා ආගමික භක්තියෙන් කටයුතු කිරීමක් දක්නට පුළුවන්. තීරණ ගැනීමේදී දුරදිග සිතා කටයුතු කරන්න ඕනි. පැවති නීති ගැටලුවකින් නිදහස උදා කරනවා. රැකියාවේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කිරීමක්ද දක්නට පුළුවන්. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලට යොමු වන කාලයක් මේක. තැන තැන ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හේතු යෙදෙන කාලයක් මේක. අතමිට සරු කරන සොයන් රැකියා මාර්ගවලටද යොමු වෙන කාලයක්. කන්වල හෝ ඇසේ හටගන්න ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරනවා. ඒ වගේම හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමටත් සිද්ධ වෙන කාලයක් මේක. අය 7යි, වැය 3යි, ජය අංකය 9, ජය වර්ණය දම්, දවස ඉරිදා. කන්‍යා ලග්නය ගේදොර කටයුතු පිළිබඳව වෙනදට වඩා උනන්දුවක් ඇති කරනවා. විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිද්ධ කරනවා.
යන එන තැන කැපී පෙනෙන බවක් පෙන්눔 කරනවා. ඒ වගේම මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමටත් හේතු වෙනවා. අලුත් රැකියා මාර්ගවලට කටයුතු උදා කරනවා. අතමිට සරු කරන සුළු ස්වයං රැකියා මාර්ගවලටද අවස්ථාව උදා කරනවා. ඒ වගේම රැකියාවේ වගකීම් බහුල වන බවක් පෙන්눔 කරනවා. මීට අමතරව වරින් වර හටගන්නා පාදේ ආබාධයකට ප්‍රතිකාර ලැබා ගැනීමටත් සිද්ධ වෙනවා. අය 6යි, වැය 7යි, ජය අංකය 3, ජය වර්ණය දම්, දවස බදාදා. තුලා ලග්නය වෙනදට වඩා විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරයි. අලුත් දේ මිලදී ගැනීමට හැකි වෙයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයක් මේක. වෙනදට වඩා පින්දහම් කටයුතු වල නිරත වන බවකුත් පේනවා. රැකියාවේ කටයුතු සම්බන්ධව වෙහෙසීම වැඩි කරන කාලයක් මේක. ඒ වගේම ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරනවා. මීට අමතරව හවුල් ව්‍යාපාරයකට ඉඩකඩ ඇති කරන කාලයක් මේක. සෙම් අමාරු, උගුර ආශ්‍රිත අමාරු හේතු වෙනුත් පීඩාකාරී බවක් ඇති කරන කාලයක් මේක. මීට අමතරව වෙනදට වඩා කෑම බීම ගැන මෙන්ම ශරීර සෞඛ්‍ය ගැනද සැලකිලිමත් වෙන්න ඕනි. අය 7යි, වැය 5යි, ජය අංකය 4, ජය වර්ණය කොළ, දවස සඳුදා. වෘශ්චික ලග්නය අමතර ලැබීම් සහිත කාලයක් මේක. ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. නීති ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාවක් උදා කරන කාලයක් මේක. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන කාලයක්. ඒ වගේම රැකියාවේ වගකීම් බහුල කරන කාලයක් මේක. කණ්ඩායමක් සමග මහන්සියෙන් කරන රැකියාවකට ඉඩකඩ ඇති කරනවා. කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමටත් සිද්ධ වෙනවා. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමටත් ඉඩ ඇති කරන කාලයක් මේක. අය 6යි, වැය 5යි, ජය අංකය 2, ජය වර්ණය රතු, දවස අඟහරුවාදා. ධනු ලග්නය අමතර වියදම් බහුල කාලයක් මේක. වෙහෙසීම් බහුල කටයුතු කිහිපයක් යෙදීමට ඉඩ ඇත. දරුවෙකුගේ උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිද්ධ වෙනවා. සතිය මැද කාලයේදී මෙතෙක් පැවති බාධාකාරී බව මගහැරී යාමකුත් දක්නට පුළුවන්. රැකියාවේ අලුත් සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙනවා. අමතර වගකීම බහුල රැකියාවකට හේතු ඇති කිරීමකුත් දක්නට පුළුවන්. විදේශ රැකියාවකට සැලසුමක් ඇති කර ගන්නා කාලයක් මේක. මීට අමතරව ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හේතු යෙදෙනවා. හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇති බවක් පෙන්눔 කරනවා. රුධිරගත සීනි මට්ටම අධිරුධිර පීඩනය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනි. අය 7යි, වැය 5යි, ජය අංකය 4, ජය වර්ණය කොළ, දවස බ්‍රහස්පතින්දා. මකර ලග්නය හදිසි ගනුදෙනුවකට ඉඩ ඇති කරන සතියක් මේක. සතිය මැද කාලයේදී වාහන අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙනවා. ඥාතියෙකුගේ දුරස් වීමක් සිදුවීමට ඉඩ තිබෙන කාලයක් මේක. සමාජ සේවා කටයුතු වලට යොමු වන කාලයක් වන අතර තනතුරු නම්බුනාමද හිමි කිරීමට කටයුතු කරන සතියක් මේක. රැකියාවේ කටයුතු වලට පැවති බාධාකාරී බව මගහැරී යාමක් දක්නට පුළුවන්. වෙනදට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යාමකුත් දක්නට පුළුවන්. ඒ වගේම පපුවේ පෙනහැල්ල ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කිරීමක් දක්නට පුළුවන්. මීට අමතරව හදිසි කැපීම්, සීරීම් වැනි සුළු අනතුරු සිදුවිය හැකි කාලයක් මේක. අය 7යි, වැය 6යි, ජය අංකය 7, ජය වර්ණය තැඹිලි, දවස බ්‍රහස්පතින්දා. කුම්භ ලග්නය යොදාගත් සැලසුමක් සාර්ථක කරන කාලයක් මේක. සහෝදරාදීන්ට ලැබිව කටයුතු කිරීමකුත් දක්නට පුළුවන්. සිදු වූ දෙයක් නැවත හිමි කරයි. නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදු වෙනවා. විදේශ ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි කරනවා. උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යාමකුත් දක්නට පුළුවන්. රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමටත් අවස්ථාව උදා වෙනවා. රැකියාවේ කටයුතු උදෙසා දුර බැහැර ප්‍රදේශවලට යාමටත් සිද්ධ කරන කාලයක් මේක. මීට අමතරව ආහාර විෂවීමක් හෝ චර්මගත ආබාධයක් හේතුවෙන්ද පීඩා ගෙන දෙන කාලයක් මේක. අය 7යි, වැය 6යි, ජය අංකය 9, ජය වර්ණය තැඹිලි, දවස බ්‍රහස්පතින්දා.
මීන ලග්නය හදිසි තීරණයකින් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරනවා. වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යාමට හැකි වෙනවා. වෙනදට වඩා පිනට දහමට ලැබිව කටයුතු කරන කාලයක් මේක. වෙනදට වඩා රැකියාවේ කටයුතු හේතුවෙන් කැපවීම් සිදු කරනු ලබනවා. එමෙන්ම ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හේතු ඇති කරන කාලයක් මේක. මීට අමතරව සුළුසුළු ආදායම් ලබන ස්වයං රැකියා මාර්ගවලටද හේතු ඇති කරන කාලයක් මේක. පාදයේ වරලු කර ආශ්‍රිත ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිද්ධ කරන කාලයක් මේක. අය 5යි, වැය 4යි, ජය අංකය 2, ජය වර්ණය කහ, දවස ඉරිදා.